ලාලා මුලින්ම බැරි ගමනක් කිව්ව මම මේ යන්නේ. ඊයත් ටිකක් යනකොට මම ඉක්මනට එනවා. ඉස්සෙල්ලා එන්න. ලාලා ලාලා කොලායේ එන්න ඇතුළට වාඩි. නායි අද උදේමයි නැන්දලගේ ගෙදර ගියේ. දැන් මම ඉන්නේ නැහැ. මට පාළුයි අයියේ. මම අයියට දෙකක් කළා නේද? පානංගි මම එනකම් මම ගෙදරින් තේකක් බොන්නා. නෑ නෑ තේකක් බොන්න ඕන. ඔය ගෙඩිය. මම හොර ගෙඩිය. වන්නයි තේක. ඔක්කොම බොන්න ඕනේ. හොර ගෙඩිය. Right. අයියේ. ඉතින් මං ඉන්නේ නංගි. ඉතින් පාල්ම නැත් කරන්නකෝ ඉතින්. මම මොකද්ද නංගි කරන්න ඕනේ? කාමරේට ඇවිල්ලා පාළුව ඉති කරන්නකෝ. නංගි. එන්න. ඉන්නකෝ. පුන්නේ මලී ඔය නාමල නිලාවරින් අත් බිඳෙයි පය බුරුලෙන් තබාවරින් කැලණි ගඟේ උරු යනවා බලාවරින් සාදුකාරදී ඔරුවක නැගී වරෙන් නංගි කාලුව ගියයි. ඔව්. නංගි අපේ කොලා මේ පැත්තේ ආවද? මට ඇහුණ කොලා කවි කියන සද්දේ. ඒකයි මේ බලන්න ආවේ. මම මේ නංගිගේ කාමරේ. කොලා? නංගිගේ කාමරේ? නංගිගේ කාමරේ මොකද්ද කරන්නේ තමුසේ? මිලා මම මේ නංගිගේ පාළුව නැති කරන්න නංගිගේ කාමරේට ආවේ. මොනවා? කියන මොකක්ද? ඔයාගේ ඔඩේක හරියට නේද ඉල්ලුවේ? හරි හරියනේ. ඔයා හිතුවද මට අමතක වෙලා කියලා මේ වැඩේ තමයි කර කර ඉන්නේ. හරි ඔයාට ඕනේ හවස 6ටනේ. මම වෙලාවට දෙන්නම් අනේ. ගලායියේ. එන්න. ඔන්න අපිත් තාම චූටි නෝඩ කියලා සිංහල අවුරුද්දට හොඳ කැවිලි ටිකක් හදාගන්න. සිංහල අවුරුද්දට කැවිලි තමයි යන්නේ මේ දැන් ඉඳන්ම හදන්නේ. අපි දන්නවනේ ගමේම කට්ටිය ඉන්නේ මෙතෙන්ට. මෙයාටත් වැඩිය ගලායි ආසෙන්නේ චූටි නෝඩගේ කැවුම් කන්න. ඒකට තමයි මේ චාටුව. මං දන්නේ නැද්ද ගලායියගේ හැටි? චූටි නෝනා. පුලායියා. යත් නැහැ. ගලා බත් චූටි නෝනාගේ මොකද කැවුම් කන්න ඇවිල්ලානේ. චූටි නෝනා කැවුම් කන්න මාත් හරි ආසයි බා. කැමති ඉතින් චූටි නෝනාගේ කැවුම් කන්න. මොනවද ඔඩරක දැන් හිතන් ඉන්නේ? මාත් මචං මේ සැරේ අවුරුද්දට කැවිලෝඩයක් දෙන්න ආවේ. මාත් මේ කැවුම් 50ක් දුන්නා බා. 50ක් නෙවෙයි 75ක් විතර මිලෝ මේපා. චූටි නෝනාගේ මුණ දැකලා ගියත් ඇති බං අවුරුද්දට.
කැවුමක් කරන් කන්න. දෙමව්පියෝ දැක්ක වගේ නේ බං. චූටි නෝනා මම නම් ඔය පොල් තෙල් වලින් හදන ගැවුම් කන්නේ මම තෙල් අරගෙනම ආවේ. ඈ? පොල්තෙල්? මේ තෙල් තියෙනවනේ බං. මචං ඔය වසවිස තියෙන පොල් තෙල් කනවට වැඩිය හොඳයි මචං මම ඔරිජිනල් තෙල් ගෙනාවා. ඒක කොහෙන්ද? මේවයි මචං පිළිකාකාරකත් නැහැ. ටික ටික වස ගන්න ඕනෙත් නැහැ. ඔන්න චූටි නෝනා නියම ඔරිජිනල් පිළිපහදු කරපු භූමි තෙල්. ඈ? අයියෝ! දෙයියනේ! ආනිලා හා කොහොමද බලන්න? මම හිතුව මැනිකේ අද වෙලා තමයි මින්දත් අත ගාරුවේ. ඉතින් එයා කොහෙද ගිහින්නේ? ඔන්න අර තෑගික් ගෙනල්ලා මම ටවුන් එකට ගියා. ඉතින් ගලත් හම්බුණා. ඉතින් මට තෑග්ගේ මොකද විශේෂත්වය? අද ඉතින් විශේෂ දවසන්නේ අද ඔයාලගේ දවසනේ. ඉතින් මං ගියා තෑග්ගකුත් අරගෙන එන්න. මොකක්ද කියලා ගෙනාවේ මට? ඉන්නේ ඉතින් පොඩ්ඩක්. නේද? මොකෝ? අතර මොකද්ද බං ගිනේ? පොඩ්ඩක් ඉන්න ඉතින් අද මෙයාගේ දවසනේ. ගන්නක බලන්න මොකද්ද ගෙනාවේ කියලා. බලන්න සයිස් එකක්ද කියන්නේ. ගායක මොකක්ද නේ ගායකක් ගේන කරන් සික්කත්? අද තමයි ඔයාලගේ විශේෂ දවස කියන්නේ. ජාත්‍යන්තර පියවරු දිනේ. පියවරු දිනේ නෙමෙයි මිනිස්සු පියවරුන්ගේ දිනේ. මොලේ නැද්ද මන් දන්නේ. සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බොරුමයි කරන්නේ දෙවියොත් වදින්නේ එනවාද බලපන් එයා එනවාද බලපන් එයා සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බොරුමයි කරන්නේ දෙවියොත් වදින්නේ එනවාද බලපන් එයා එනවාද බලපන් එයා එක්කෙනෙක් නම් එනවා වගේ. මොකක්ද නැහැ කාරණා ලැජ්ජා වගේ මට කියන්න. ඔලු බලන්න ඇතුළට මේ උක්ෂ දේවතාවත් බලාගෙන ඉන්නේ ලැජ්ජ වෙන්න එපා මොකද්ද කියලා කියන්නකෝ ලැජ්ජා වගේ මට කියන්න. මොකද්ද කාරණා මම බැඳලා මේ ගොඩක් කල් ඉන ඔව් බබාලා නෑ මට. බබාල නෑ බබාලා නෑ. හරි හරි උක්ෂ දේවතාවට කියලා මම වැඩේ කළ දෙන්න ටක්කෙටම හෙට කොළුවත් ගමේ යනවා අනිවාර්යෙන් බබාලා හම්බ වෙනවා හෙට එන්නකෝ මේ පැත්තේ අනිවාර්යෙන් බබා ලැබුණ කියලා හිතාගන්න ආයිබෝ හරි නේද ගිහින් එන හෙට මතක ඇති වෙන බබා හම්බ වෙනවා හරිද හරි ඒකත් හරි අනේ තව බෙරිල්ලක් නම් එනවා. දවස හොඳයි වගේ යතන මොකක්ද දන්නේ කාරණාව මේ ස්වාමී අංකල් එක්සෑම් එක පාස් කරගන්න කියලා. විභාගේ පාස් කරගන්න පාඩම් කරන්නේ නැහැ එහෙමදම නෑ ඉතින් ඒක තමයි දේවාලයට ආවේ. ඒකයි දෙවියන්ට ආයේ දේවතාවනි අපි මොකක් කරන්නේ හොළු ගිහින් ආහාරයෙන් විභාගේ පාස් කරන්න ඊයක් යන්නවද කියලා හරි මහගෙනකෝ ඒ හරියටම කරන්න පුළුවන් මොනවා හරි කළා දෙන්න පොඩ්ඩක් දෙයියෝ කියන ගාන 2500යි කියේ. 2500යි නේ ගාන. 2500යි දෙයියන්ගේ ගාන. අපේ ගානත් 2500යි. ඔක්කොම 5000යි. ගොඩ දාලා දෙන්නම්. හොඳයි. පොඩි පිළිවෙතකුත් තීනෝ කරගන්න. ඒක තමයි හරියටම කරන්න ඕන. ඊට කොළුවත් ගමේ යනවනේ. ඊට හවස් වෙලා ඉන්න මේ පැත්තේ. අනිවාර්යෙන් මං ගොඩ දාලා දෙන්නම්. දැන් ගිහිල්ලා එන්න ඕන. ඉතින් ඒකත් හරි ඉතින් අපි
තට්ටි. කොහෙද? අන්න අරින්න. දවස නම් හොඳයි අදනේ. එන්න. මොකක්ද දන්නේ කාරණාව? හරි. මේක තියන්න ඔය පැත්තේ. මොකක්ද දන්නේ කාරණාව? ස්වාමී මම වාහනයක් ගත්තනේ. වාහනයක් ගත්තනේ. මොහොම හොඳයිනේ. මං ආවේ එකට බාරයක් වෙන්න. මහා මගදී යනකොට අතුරු අන්තරාවක් නොවෙන්න. එතකොට වැඩියෙන් වැඩ ලැබෙන්න. ඒ විතරක් නෙවෙයි. චූටි මණිකෙත් එක්ක නිදහසේ ගමනක් බිමනක් කියන්නේ. චූටි මණිකෙත් එක්ක. අපිත් තාසයි ගමනක් බිමනක්. ආන් ඒකට බාරයක් වෙන්න ආවේ. හරියට හරි නියම තැනට ආවේ. උක්ෂ දේවතාවන්ට කියලා අපි හොඳ වැඩක් කරලා දෙන්න. හැබැයි ගාන ටිකක් සැරයි. වැඩේ හරියටම හරි. ලක්ෂයක් වුණත් කවන්න. එහෙනම් වැඩ ගන්නකෝ. මේ උක්ෂ දේවතාවන්ට ඔක්කොම කරලා හරියටම කරලා මේ ගා මහත්තයා පොලා මහත්තයා ඔක්කොම කියනවා වගේ මේ අපේ කපු මහත්තයාත් ඉන්නවා බාලයාත් ඉන්නවා ඔක්කොම ටික වැඩේ හරියටම කරන්න ඕන. පහන්සේක ඉල්ලාසේ මේ අපෙන් ගැලවීමක් ඉල්ලන් ආපු කෙනාට සාර්ථකව සිරු දේවල් ලැබිලා වැඩියෙන් මෙයාට ඔක්කොම දේවල් ලැබිලා චූටි මණිකෙත් එක ගමනක් යනවා අපිට ලක්ෂෙත් ලැබිලා නේද මේ ඔක්කොම වෙලා සිරු ආරක්ෂාව ලැබිලා යන ගමන් බීමන් ආරක්ෂාව වෙලා වැඩියෙන් ලැබිලා සාර්ථකව අපිට කියන යන ගමන සාර්ථක වෙලා වැඩියෙන් ලැබෙන්නත් ඕනේ වැඩියෙන් ලැබිලා ඔක්කොම කරලා අනේ මොකුත් වෙනපා ආරක්ෂා කරන්න ඕන අපිට රුපියල් ලක්ෂයක් ලැබෙන්න ඔක්කොම කරන්න ඕන දෙයාලේ උස්ස දේවතා වහන්සේගේ ඉල්ලාසේ මේ අපෙන් ගැලවි උස්ස දේවතා වහන්සේ අපි මේ ඔක්කොම ආර්ථක කරලා ලැබෙන්නත් ඕන මු ආරක්ෂා කරන්නත් ඉතින් මේ සියල්ලම ලැබිලා ඔලු ගණින් දෙහි මේක රෝද ටිකේ එල්ලන්න ඕන ආරක්ෂාවට මේ පඳුර ගණින් පඳුර ඉතින් ඔයා ළඟ තියාගන්න ඕන මේ අපි ඔක්කොම ටික හරි චූටි මණිකෙත් හොඳට යන්න ඕන මොකද්ද ගත්ත වාහනේ මේ බිල්බරෝ එකක් නේ ගත්තී බිල්බරෝ එකක් පට වැඩි වැඩිම ගඩ